සචින්තනේ නේද? ඔව්. අනේ වගේ ඩිප්ලෝමා එක ෆොටෝස් වගේක් මම දැක්ක. අනේ මටත් විස්තර පොඩ්ඩක් කියන්නකෝ. මමත් හරිම ආසාවෙන් ඉන්නවා. ඔව්. ඔව් දැන් කාලෙකට කියනවා මේ මේ ගන්න කොහොමද කරේ? ඊට පස්සේ මේ හායි කොහොමද ඉතින්? හොඳයි අනේ ඔයාට කොහොමද? හොඳින් ඉන්න. ඩාර්ලින් ඔයා ඩිප්ලෝමා දෙකක් කරලා තිබ්බ නේද? ඔව්. කවුන්සලින් එකයි සයිකෝതെරපි එකයි. මමත් රට යන්න ඕනේ ඉන්නේ මට ඒ ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ කියන්නකෝ. අක්කේ මෙයා ඩිප්ලෝමා එක ගැන විස්තර අහනවා. පේනවනේ මට තියෙන ප්‍රශ්න මනෝ විද්‍යාව කියලා කියන්නේ අපි හැමෝම ආස පැතිකඩ. ඒක විෂයක් විතරක් නෙවෙයි අපේ ජීවිතේට ගොඩාක් වැදගත්. ශ්‍රී ලංකා කැම්පස් කියලා කියන්නේ දේශීය විතරක් නෙමෙයි විදේශීය පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා තෘතීය සහ වෘත්තීය කොමිෂන් සභාවේ අනුමිත ආයතනයක්. දශක දෙකකට වැඩි ඉතිහාසයක් වගේම ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් පූර්ණ අනුබද්ධිත ආයතනයක් නිසා සායනික මනෝවිද්‍යාඥයන් ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් යටතේ සායනික පුහුණුව එතනදීම ලබා දෙනවා. ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් එකෙන් ඔයාලට පාඨමාලා 4ක් හඳුන්වලා දීලා තියෙනවා. මනෝ උපදේශනය පිළිබඳ පාඨමාලාව, මනෝ චිකිත්සනය පිළිබඳ පාඨමාලාව, මනෝවිද්‍යාව පිළිබඳ පාඨමාලාව, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පාඨමාලාව. ඔයාලටත් ඔයාලගේ හීන හැබෑ කරගන්න, ඔයාලගේ ජීවිතේ වෙනසක් එකතු කරගන්න ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් එක්ක එකතු වෙන්න. වැඩි විස්තර දැනගන්න නම් මේ වීඩියෝ එකේ දාලා තියෙන ටෙලිෆෝන් නම්බර් එකට කතා කරන්න. හෙලෝ. ඩිප්ලෝමා එක දැනගන්න නේද? හරි. ඔව්. දැන් කාලේ කියලා මේ ඔව් මේ ගන්න. ඔව් දැන්